වොච් එකක් හරියටම යූස් කරන ටිප්ස් 5ක් ගැන අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරමු. නම්බර් 1 ඔයා වොච් එක දාන්න ඕනේ මොන අතටද? මේ දේ එක්කෙනාගෙන් එක්කෙනාට වෙනස් වෙනවා. සාමාන්‍යයෙන් අපි වොච් එකක් යූස් කරන්න ඕනේ අපේ හුරු අතට නෙමෙයි අනික් අතට. හැබැයි මම නම් පොඩි කාලේ ඉඳන් පුරුදුලා තියෙන්නේ මගේ හුරු අතට වොච් එක යූස් කරන්න. නම්බර් 2 තමයි ඔයාගේ ඇඳුමට ගැළපෙන විදිහට ඔයාගේ වොච් එක යූස් කරන්න පුරුදු වෙන්න. උදාහරණයක් විදිහට ඔයා ෆෝමල් කිට් එකක් ඇඳලා මෙන්න මේ වගේ වොච් එකක් යූස් කරොත් කොහොමද තියෙද කියලා ඔයාම කල්පනා කරලා බලන්නකෝ. නම්බර් 3 තමයි ඔයා වොච් එක යූස් කරනකොට ඔයාගේ මැනික් කටුවේ මෙන්න මේ බෝන් එකට පිටිපස්සෙන් ඔයාගේ වොච් එක ප්ලේස් කරන්නත් අමතක කරන්න එපා. නම්බර් 4 තමයි ඔයාගේ අතේ ගානට ඔයාගේ වොච් එක ෆිට කරගන්න. සාමාන්‍යයෙන් ඔයාගේ දඹර ඇගිල්ල මෙන්න මේ විදිහට ඔයාගේ වොච් එක යටින් දාන්න පුළුවන් නම් ඒක තමයි හරි ගාන. අවසාන ටිප් එක තමයි ඔයාගේ අතේ සයිස් එකට ගැලපෙන විදිහට ඔයා වොච් එකක් තෝරගන්න. මොකද ඔයාගේ අතට වඩා ලොකු වොච් එකක් ඔයා දැම්මොත් එහෙම ඔයා කෙට්ටු කෙනෙක් නම් ඒකෙන් වෙන්නේ ඔයාගේ කෙට්ටු ගතිය තවත් කෙට්ටු වෙලා පේන එක. එහෙනම් මේ වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් මතක තුන් ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් good luck.